මාලනී ෆොන්සේකා සිනමාවට ප්‍රවේශ වන්නේ ලාංකේය පශ්චාත් යටත්විත සමාජය ප්‍රොටෙස්ටන්ත බුද්ධාගමත් වික්ටෝරියානු ආචාර ධාර්මිකත්වයත් සමාජ සංස්කෘතියේ අඩිතාලම ලෙස පැවති මොහොතකය. මාලනීය විසින් චරිත නිරූපණය කළ සිනමාව වූ කලී ලාංකේය පශ්චාත් යටත්විත සමාජය සහ එහි උච්චාවචනයන් දෘෂ්ටිවාද සහ ආචාර ධාර්මික වටිනාකම් විපරිවර්තනයට ලක් වූ සිනමා ඉතිහාසයක් දරා සිටින සිනමාවකි. මේ අර්ථයෙන් මාලනීය පිළිබඳ අප සිදු කරන සංවාදය යනු එක් අතකින් ලාංකේය සිනමා සෞන්දර්යයේ යුගමය විපරිවර්තනයන් ගවේෂණය කරන සංවාදයක් වන අතර එය තවදුරටත් අධිපති සමාජ දේශපාලන දෘෂ්ටිවාදවල විතැන්වීමේ ඉතිහාසයක්ද සලකුණු කරයි. මාලනීය විසින් සිනමා තිරය මත චිත්‍රණය කළ චරිත සහ ඇයගේ රූපාකාරය විසින් දශක ගණනාවක් තිස්සේ ලාංකේය ප්‍රේක්ෂකයා මත මුදාහල චිත්තවේගී සහ සෞන්දර්යාත්මක ආචරණය සුළුපටු නොවේ. එය තොරක් නැතිව තවමත් ගලන මේ මහා ජනගඟ සාක්ෂි දරයි. ඇයගේ රංගකාරයේ ප්‍රමුදිත වූ රූපන දේහ බන්ධුතාව හේතුවෙන් ඇය සිංහල සිනමාවේ නිලි රැජින ලෙස හුදී ජනයා අතර චිර ප්‍රසාදය දිනාගත්තාය. සිනමා අධ්‍යයනයේදී රූපන ශිල්පියාගේ කාර්ය සාධනය අවප්‍රමාණය වී එහි අධ්‍යක්ෂක පිටපත් රචක සහ තාක්ෂණයේ අධිකාරීත්වය සිනමා අර්ථ නිෂ්පත්තියේ මූලිකාංග ලෙස අධිපතිත්වයට පත්වීම ඉතිහාසයේ සිට මේ දක්වා සිනමා කලාවේ දක්නට ලැබෙන උබතෝ කෝටිකයකි.